ගොඩක් අයට මෙන්න මේ ප්‍රතිශත 3 ගැන හරි අවබෝධයක් ගන්න ඕන ගානක් හදද්දී. මොකද්ද? පළවෙනි එක ලාභ ප්‍රතිශතය. ඊට පස්සේ තියෙනවා වට්ටම් ප්‍රතිශතය. ඊළඟට තියෙනවා කොමිස් ප්‍රතිශතය. මේ තුනේදී දැන් ඔයාලට ලාභ ප්‍රතිශතය කියන එක අලාභයක් තිබුණොත් එතන අලාභ ප්‍රතිශතය. ඒක එන්නේ මෙහෙමයි. කොහොමද? ලාභ ප්‍රතිශතය හොයන්නේ ගත් මිලට තමයි ලාභය සංසන්දනය කරන්නේ. ඒ කියන්නේ ලාභය බෙදන්න ඕන ගත් මිලෙන්. ඊට පස්සේ වැඩි කරනවා 100න්. අන්න ඒක තමයි ලාභ ප්‍රතිශතය. අලාභයක් ආවනම් අලාභ ප්‍රතිශතය වෙන්නේ. එතකොට ගත් මිල උඩට යන්නේ අලාභය වැඩි කරනවා 100න්. එතකොට අනිත් එක තමයි වට්ටම් ප්‍රතිශතය. ඒකෙන් මොකද්ද කියන්නේ? ඒකෙන් කියන්නේ වෙලෙන්දෙක් මෙයා හිතනවා මෙන්න මේ ගානට විකුණන්න කියලා අදහස් කරනවා. ඒක තමයි ලකුණු කළ මිල කියන්නේ. ඒ කියන්නේ විකුණන්න කියලා හිතන් මිලත් ලකුණු කරනවා. ඒ මිල යට ඒ උඩ තියෙන්න ඕන ඒ ලබා දෙන වට්ටම් මුදල. ඊට පස්සේ ඒක 100න් වැඩි කරාම ඒක ප්‍රතිශතයක් ලෙස එනවා වට්ටම් ප්‍රතිශතය. ඊළඟට කොමිස්. ඒ කියන්නේ මොකද්ද? විකුණද්දී ඒ භාණ්ඩය විකුණලා දෙන්න කියලා කෙනෙකුට දෙද්දී. හරිද? එයාට ගෙවන පොඩි මුදලක්. ඒක ගෙවන්නේ විකුණුම් මිලට සාපේක්ෂව. ඒ කියන්නේ විකුණුම් මිල තමයි යට තියෙන්න ඕන, උඩ තියෙන්න ඕන ඒ ගෙවන කොමිස් මුදල. ඊට 100න් වැඩි කරන්න ඕන. දැන් අපිට පාඩම කරද්දී නම් මේවා ගොඩක් කටියට තේරෙනවා. හැබැයි විභාගයේදී ගාණක් ආවට පස්සේ ඒක කොහොමද විසඳගන්නේ කියන ගැටලුව ගොඩක් අයට මතුවෙනවා. ඒ නිසා මම තීරණය කරා අපි පේපර් දෙකක අපි පහුගිය සතියේ කරපු පේපර් දෙකේ තියෙන මේ ප්‍රතිශත ගණන් දෙක මේ අනුසාරයෙන් හදලා දෙන්න. දැන් හිතන්නකෝ මෙහෙම උදාහරණයක් විදිහට ඔයාට කියනවා 120ක් ලාභ ප්‍රතිශතය ඔන්න ලාභ ප්‍රතිශතයේ ගානේ දෙනවා. ලාභ ප්‍රතිශතය දෙනවා ගානේ 120යි කියලා. ඒකේ තේරුම මොකක්ද? ඒකේ තේරුම රුපියල් 100කට ගත්තොත් 20ක් ලාභයි. අන්න ඒක තමයි ලාභ ප්‍රතිශතයෙන් කියවෙන්නේ. අන්න ඒක අඳුනගත්තා නම් ඔයාට මේ ගැටලු කොයි වෙලාවෙවත් හදාගන්න බැරි වෙන්නේ නැහැ. හරිම ලේසියි. මේ 100ට 20 කියන එක මොකද්ද ඒකේ කියවෙන්නේ? 100 කියන්නේ ගත් මිල 20 කියන්නේ ලාභය. අපිට ඕක මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? දැන් ප්‍රතිශතයක් දුන්නාට පස්සේ දැන් මේකට අනුව ලාභ ප්‍රතිශතය. මොකද්ද කරන්නේ? අපි ලියමු ගත් මිල හරි ඊළඟට ලාභය. ඊට පස්සේ ඔයා ගත් මිලට ලාභය එකතු කරලා විකුණන්න කියලා ලකුණු කරන මිල. මේක ගොඩක් ගණන් වල විකුණුම් මිල වෙන්නත් පුළුවන්. විකුණුම් මිල වෙන්නේ වට්ටමක් ලබා දෙන්නේ නැත්තම්. එයා ලකුණු කළ මිල සමාන වෙනවා විකුණුම් මිලටම. දැන් මම මේ දැන මොකද්ද මේක හොඳට අවබෝධ වෙන්න මම මෙතන ලකුණු කළ මිල කියලා දානවා. මෙයා ලකුණු කරනවා මිලක්. ලකුණු කළ මිල. මෙයා කීයද දැන් මේක ගන්න රුපියල් 100ට. මේ 100ට 20 කතන්දරේ. හරිද? 100ට අරගෙන මෙයා මොකද කරන්නේ? මේක විකුණන්න හදන්නේ කීයටද? 100ට අරගෙන 20ක් ලාභ තියාගෙන. හරි. විකුණනවා නම් මේක විකුණන්න ඕන කීයටද? 120ට. ඔයාට දැන් ගානක මෙතන දැන් 100ට ගත්තා නන්නේ 20ක් ලාභ විකුණන්නේ 120ට. හිතන්නකො රුපියල් 5000කට ගත්ත භාණ්ඩයක් කියලා. අන්න මේ තුනෙන් ගත් මිල ලාභය ලකුණු කළ මිල. ඒක ගත්තේ මොකක් සම්බන්ධ කළාද? ලාභ ප්‍රතිශතය උපයෝගී කරගෙන. එහෙනම් ඔයා ගත් මිල දන්නවා නම් ඔයාට මේක හොයන්නත් පුළුවන් මේක හොයන්නත් පුළුවන්. ඒක තමයි කියලා දෙන්න යන්නේ. අපි බලමු. ගත්ත මිල කීයද? 5000යි. හරි. ප්‍රතිශතයේ 100ට ගත්තොත් 20ක් ලාභයි. එහෙනම් මම දැන් හොයන්නේ ලාභය. බලමු. ඔන්න ගත්ත මිල කීයද? 100යි. හරි. ලාභය 20යිනේ. සම්පූර්ණ දැන් භාණ්ඩේ නම් ගත්ත මිල රුපියල් 5000යි. හරි. මේ 5000කට ගත්ත එකක් තමයි මෙයා කල්පනා කරන්නේ කීයටද? කීයකටද විකුණන්නේ? කීයකටද ලාභය? ඒකනේ බලන්න යන්නේ මේ. හරි. බලන්නකෝ. 5000ට අරගෙන මොකද්ද? 5000 කියන්නේ කීය තීරුවේ තියෙන එකක්ද? 100ද 20ද 120ද?
5000 කියන්නේ මොකද්ද? ගත් මිලනේ. එහෙනම් එයා ඉන්නව 100 තීරුවේ. මෙයා බෙදන්න ඕන 100ෙන්. දැන් මගෙන් අහන්නේ මොකද්ද? ලාභයද ලකුණු කළ මිලද? කැමති එකක්. අපි ඉස්සෙල්ලා ලාභය හොයමු. එහෙනම් ඔයා 20 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න ඕන. ගත් මිල බෙදුවා මේ 100ට 20 කියන එකේ 100 ගොඩක් මේක ඇත්තම කිව්වොත්. දැන් මම 20 ගොඩේ ගාන අහන්නේ. බලමු. ඔන්න බිඳුවට මේ බිඳුව මේ බිඳුවට මේ බිඳුව. එතකොට දෙක වැඩි කරලා තියෙන්නේ 500. ඒ කියන්නේ කීයද? රුපියල් 1000යි. අන්න ආපු විදිහ. ප්‍රතිශතය පාවිච්චි කරලා තමයි මේක කරේ. ඒකේ අපිට ප්‍රතිශතය 100ට 20 කියන එක ගත් මිලයි ලාභයයි ලකුණු කළ මිලයි. විකුණන්න හිතන මිලයි. ඔය තුනේ සම්බන්ධ මේකට. එහෙනම් මොකද්ද කරන්න ඕන? එහෙනම් ඔයා කරන්න ඕන මේ එකක් දුන්නා නම් මෙයා දුන්නත් අවුලක් නැහැ. මෙයා දුන්නත් අවුලක් නැහැ. අනිත් දෙකම කියන්න පුළුවන්. දැන් මේකේ දුන්නේ මෙයානේ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? 5000 බෙදුවා මේ 100 ගොඩක් නිසා 100ෙන්. ඕන අපිට 20 ගොඩ. 20ෙන්. අපි හිතන්නකෝ දැන් මොකක්ද දෙන්නේ? 1000ක් එනවා. මොකද්ද මේක? ලාභය. දැන් මම ලකුණු කළ මිල හොයන්න යන්නේ. ඒක කොහොමද? ඒත් 5000 තමයි පාවිච්චි කරන්නේ. ඔන්න 5000 බෙදුවා 100ෙන් කින් වැඩි කරන්නේ? වැඩි කරන්නේ 120ෙන්. බිඳුවට බිඳුව බිඳුවට බිඳුව. දැන් 12 වැඩි කරන් තියෙන්නේ 500. වරසර 60යිනේ. හරි. මේ බිඳු දෙක අගට දැම්මා. රුපියල් 6000කට තමයි මෙයා මේක විකුණන්න ලකුණු කරන්නේ. ඇත්තනේ කතාව. එයි 5000කට ගත්තා ලාභය 1000යි. අපි දන්නවා විකුණුම් මිල හැදෙන්නේ. විකුණන්න කියලා හිතන ලකුණු කළ මිල හැදෙන්නේ කොහොමද? විකුණුම් මිලත් ලකුණු කළ මිලත් දෙකම එකයි. මේකේ වට්ටමක් දෙන්නේ නැත්තම්. හරි? හරි. එතකොට එහෙනම් ඔයා කොහොමද ඒක හොයන්නේ? මේ තියෙන්නේ. විකුණුම් මිල සමානයි ගත් මිලට එකතු කරන්න ඕන මොකද්ද? ලාභය. දැන් ගත් මිල දන්නවා කීයද? 5000යි. ලාභය හෙව්වා මේ පළවෙනි එකේදී. ඒතකොට 1000 එකතු කරා නම් අපිට 6000 කියලා උත්තරේ එනවා. එහෙනම් අපිට මේ කෑල්ල ඕනෙත් නැහැ. මේක ඕනේ නැහැ. අපිට මේකෙන් ගන්න පුළුවන්. එකක් හෙව්වා නම් ඒ කියන්නේ මෙයා පාවිච්චි කළා මේ දෙකෙන් 1යි 2යි 3යි. එකක් දුන්නා දෙකක් හොයන්න තිබ්බා. දෙකෙන් එකක් හෙව්වා නම් කැමති එකක්. මේක හරි මේක හෙව්වොත් මේ දෙක සම්බන්ධ කරලා පුළුවන් මෙයා කියන්න. මෙයා හෙව්වා නම් මෙයයි කියන්නේ ලකුණු කළ මිලයි ගත් මිලයි සම්බන්ධ කරලා මෙයා කියන්න පුළුවන්. අන්න ඕක තමයි තීරුම් ගන්න ඕන. හරිද? එහෙම නැතුව නිකන් අඳුරේ අතපත ගාලා හරියන්නේ නැහැ. ඔය මං කියන්නේ මොකද්ද? ලාභ ප්‍රතිශතය පාවිච්චි කරලා තමයි මේ ගාන හැදුවේ. පොඩි උදාහරණයක් දුන්නේ ඔයාලට තේරෙන්න. මං හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරි? ඒ නිසා අපි ඊළඟට හදමු අර පේපර් දෙකේ තියෙන ගණන් දෙක.